අද අපි යන්නේ දඹදිව රාජධානියේ සුන්දර වඩුවා කෙටු ගලට. ඉතින් කුරුණෑගල දෙසින් එනවා නම් දඹදිව ටවුන් එකෙන් දකුණු පැත්තටත්, ගිරුල්ල පැත්තෙන් එනවා නම් දඹදිව ටවුන් එකෙන් වම් පැත්තටත් මාපා ගෙදර පාරෙන් ඇවිල්ලා මෙන්න මේ ස්ථානයෙන් තමයි අපි මේ ගල උඩට නගින්නේ. ඉතින් අපි ගිහිල්ලාම බලමු. ඉතින් මේ ගලේ විශේෂත්වය කියනවා නම් දඹදිව රාජධානි සමයේ සිරමැදිරිය තිබ්බා කියලා කියන්නේ මේ වඩුව කෙටුව ගලේ. ඉතින් යන්න කලින් අපි ඒ ගැන දැනගෙන ගියපුවාම හොඳයි. ඉතින් අපුරු ජනප්‍රවාදයක් තියෙනවා මේ ගල උඩ වඩුවෙකු සිර කරලා තිබ්බා කියලා. ඉතින් ඒ වඩුවා මේ සිර කරලා තිබ්බ මේ පර්වතයේ මුදුනින් ගිහින් පඩිපෙල් කොටාගෙන ඇවිල්ලා මේ පර්වතයේ මුදුනින් පැන්නා කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඒ නිසා තමයි මේ ගලට අදට වඩුව කෙටුව ගල කියලා හඳුන්වන්නේ. ඉතින් අපි යමු ඉස්සරහට. ඉතින් මේ ගමනට අපි කීප දෙනෙක් එකතු වුණා. මේ ටිකක් දුෂ්කර මාර්ගයක් තමයි මේ ගමන තියෙන්නේ. අපිට උඩට යනකම් මැද හරියට යනකම් අපිට පඩිපෙල් දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වුණාට හරි සුන්දරයි ගමන. දැන් අපි නගින්න යන්නේ මේ ස්ථානයේ තියෙන භයානකම සහ සුන්දරම ස්ථානයට. ඉතින් ඔබත් මෙතෙන් ආවොත් ඔබට දැනෙයි ටිකක් පොඩි බය ගතියක්. ඒ වුණාට හරි සුන්දරයි. මෙතනින් ගොඩ වෙන එක තමයි මේ පර්වතයට නගින එකේ අමාරුම තැන තියෙන්නේ. ඉතින් මේ කේබල් එක අල්ලගෙන අඩි 1.5 2ක් විතර පළල මේ පඩිපෙල් වලින් ගමන් කිරීම ඉතාම ත්‍රාසජනකයි. ඉතින් මේ වගේ අත්දැකීමක් ගන්න එන කෙනෙකුට ඉතාම සුන්දර අත්දැකීමක්. ඉතින් මෙතන ඉඳන් පල්ලෙහා බලද්දි තා සුන්දර විදියට මේ දර්ශනය ඔබට දැක ගන්න පුළුවන්. බලන්නකො අපේ අය මේකට නගින හැටි. උඩට ආපුවහම දකින්න හම්බෙන දර්ශනය තමයි මේ දර්ශනය. ඈත දඹදිව රාජධානියේ මාලිගා ගල, කත් ගල ඔබට දැක ගන්න පුළුවන්. ඒ වගේම දඹදිව ටවුන් එක ඔබට දැක ගන්න පුළුවන්.
ඉතින් මුදුනටම නැග්ගට පස්සේ අපිට දැක් ගන්න පුළුවන් දර්ශනය තමයි මේ ස්ථානයේ යම් ගොඩනැගිල්ලක් තිබ්බ බවට මේ නටබුන් වලින් අපිට දැක් ගන්න පුළුවන් සමහර ස්ථානවල තිබුණා. ඉතින් චුටි තැනිතලා භූමියක් තියෙනවා මේ ස්ථානයේ. ඉතින් ඈතින් වැස්සකුත් එනවා ඉතා ඉක්මනින් අපි ළඟට. මේ වැස්ස ළඟා වෙයි කියලා හිතෙනවා. බලන්නකො මේ තැන තියෙන මල් වල ලස්සන සුන්දර දසුනක්. ඉතින් ඔබටත් අපි එන්න කියලා ආරාධනා කරනවා. දඹදිව රාජධානියේ වඩුවකෙටු ගල බලන්න. බලන්නකො කොච්චර අමාරුවෙන්ද බහින්න කියලා. ඒ උලංගත් එක්ක මට හරි සුන්දරයි.